ගල්පොත්තේ හීලගේ අයින බෝසත් ආරාමේ චෛත්‍යීන් වහන්සේගේ ධාතුන් වහන්සේලා තැන්පත් කිරීම හා නිදන් වස්තුන් තැන්පත් කිරීමේ ඒ උතුම් පින්කමේ දෙවන කොටස නැරඹීම සඳහායි. මාගේ මේ කැපකිරීමට සහයෝගයක් ලෙස මේ ධර්ම දර්ශනය YouTube නාලිකාව subscribe කරලා තවත් අයට නැරඹීමට ෂෙයා කරන්න. ඒ වගේම like එකක් දාලා හොඳ නරක කමෙන්ට් කරන්න. එහෙනම් අපි යමු ඒ සජීවී දර්ශන පෙළ වෙත. සාදු සාදු සාදු. ගැටින මේලු දහමේ නොගැටි නොබැඳී සිටිනා විලසී පසක් කලේ මග මේ සසරේ ඔබයි තිලු ගුරු බුදු සමීදේ විඳින සුවේ ඇති නීවරණේ මමයි මගේ පතනා සැමගේ හදමු හදුර දුරලා අපගේ පහන ඔබයි බුදු පියාණනේ ඇලින ගැටින මේ දහමේ නොගැටි නොබැඳී සිටිනා විලසී පසක් කලේ මග මේ සසරේ ඔබයි තිලු ගුරු බුදු සමීදේ ධනය බලය රති රඟ හමුවේ නිරතුරු ගැටිනා බව කතරේ ගමන නිවාලන මග කියනා තරුව ඔබයි තිලු වග සමීදේ ඇලින ගැටින මේලු දහමේ නොගැටි නොබැඳී සිටිනා විලසී පසක් කලේ මග මේ සසරේ ඔබයි තිලු ගුරු බුදු සමීදේ තිබෙන්නාවෝ ලෙසට දැනේ ගතට වේදනාවෙන් පිරි සිතත් සෝදුකින් මරයි දෙනෙත්
අඳ නොවී තිබුණත් ඉනුත් නැහැසුවේ කනත් පිහිරිවී නැතිමුත් අමුත්තක් වෙලා නැහැ කිසි එහෙත් ඉන් හොඳක් මිහිරක් මෙතෙක් නැහැ ඇසී මෙතෙක් නැහැ ඇසී මෙතෙක් නැහැ ඇසී සුවින් පිරී මගේ හදවත තුලින් මතුවෙවි පිටව හැඟුම් කැටි ගැසීගෙන දී සිතට වේදනා දෙයක් සහ දෙපා කරවි නැතත් ඉන් ලබන්නට හැකි කිසිත් සම්පතක් සතුටක් මෙතෙක් නැහැ ලැබී මිහිරි යන වදන පමණක් අසා ඇති නමුත් ඒ තුල ඇහිරිලා තිබෙන අරුතක් මෙතෙක් නැහැ ඇසී මෙතෙක් නැහැ ඇසී මෙතෙක් නැහැ ඇසී සොවින් පිරී මගේ හදවත තුලින් මතුවෙවි පිටවන හැඟුම් කැටි ගැසීගෙන දී සිතට වේදනා සුවින් මායදා සැකතු යහන් මත මහත් විසකත් තිබෙන්නා වූ ලෙසට දැනේ ගතට වේදනා ජීවිතේ ගංගා
මෛත්‍රී කරුණා දූසිත වී ක්‍රෝධය ඊර්ෂ්‍යා පෝසිත වී හිංසා පීඩා දේවිදෝ විනිසා තිරිසන් වේවිදෝ හෝර විසති නයි පොළඟුල්වල් මිනිසුන් මිතුරු වෙසිල් ඒනම් එම විට පවසනු මුවින් ඔබේ බුද්ධං සරණං ගච්ඡාමි එම විට පවසනු මුවින් ඔබේ බුද්ධං සරණං ගච්ඡාමි මෙතෙක් වෙලා රැඳී සිටියාට ස්තුතියි. නැවතත් තුන්වන කොටසෙන් මේ වාගේම ලස්සන දර්ශනයකින් හමු වෙමු. තෙරුවන් සරණයි.